හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද අරන් ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් අපි ගියා පොඩි ට්‍රිප් එකක්. මේක ආසෙකින් තමයි ඉතින් ආවා. දැන් ඉන්නේ වැවක් ගාව. ඒ වැව ගාව අපේ තමයි ඉතින් අපි හදන්නේ. හරි ඉතින් එහෙනම් ඉතින් එක්ක ඔයාලා දිගටම රැඳිලා ඉන්න ඉල්ලනවා. හරි ගයිස් ඉතින් ඔයාලා දැන් වැව ඒ වැව එච්චර හිඳිලා දැන් ඉතින්. ගෝස්තු 10. බස් එක තමයි අපි ආපු බස් එක. එක බස් එකයි ඔය වගේ ඉතින් මම බයිනවා ගැම් අපේ අම්මා ඉතින් මට අල්ලන්නේ නැහැ ඉතින් කන්න තමයි ඉතින් ඔය ඉතින් අපේ පන්ති ළමයි පස් හරි ඉතින් දැන් ඉතින් අපේ අම්මා අරන් ගිහින් මොකද බත් කන්න බෑ මම එහෙන්ද කෑවේ ඒක නෙමෙයි ගාස් ඔයාලා මගේ subscribe කරලා නැත්තම් කරලා like කරලා comment කරලා අමතක කරන්න එපා. ඔය මම දැක්කනේ අපේ අම්මා තමයි ඉතින් දැන් මම ඉතින් අරක ලියා ගන්න බැරුව උත්සාහ කරන්නේ ඉතින් හරි මලේ මඩේක ඔක්කොම බැරි වුණා. ඒලි ඒ කියන්නේ නිලාවිලි දූප් තැනකට තමයි ගියේ. දැක්කන උතන ඉන්න විදිය බලන්නකෝ වීඩියෝ කරනවා කියලා. හරි ඉතින් අපි අර ඔය මගේ නංගියාගේ යාළුවාගේ මම හිතියා වඩානේ. උතන්ට ගියේ ෆොටෝ ගන්න කිව්වම අපේ අම්මා උතනත් බයින සීන් එකක් තමයි. ඊට පස්සේ අපේ ෆොටෝ ගන්න කිව්වා ෆොටෝ වීඩියෝ කරන්න කියලා. ඉතින් ඕන්න ඉතින්. ඒ මගේ අවුට්ෆිට් එක. එක මම වීඩියෝ ගත්තේ නෑ මම අලුත්නේ channel වලට. ඉතින් එච්චර කියන්න දෙයක් නෑ. ඔය ඉතින් වතුරේමයි ඉතින් වතුර. හුලං කාලේ. ඔය ඉතින් මම එක වගේම තමයි ඉතින් ඇඳ. ඔය ඉතින් මම අපේ අම්මගේ අනිත් යාළුවා ඉන්නේ උතන ඉස්සරහා. අපේ අම්මගේ අනිත් යාළුවා තමයි අර චෝටි නංගි. එයා හරි විලයි. ඔය ඉන්නේ අනිත් යාළුවාගේ දුව. ඔය තියෙන්නේ ගිරිහණක ඒ කියන්නේ පඩිපෙ 200 ගානක් මතක හැටියට. ඒ ඉතින් මම වතුරේ ඉලනවා මට කළුයි වෙලා ඉතින් තව ඔය මගේ වම් පැත්තේ ඉන්නේ මලට මූණ වහගෙන ඉඳා මම ඉච්චර කැමති ඉතරයි වීඩියෝ කරන්න අපේ අම්මා මං දැන් නංගෝ ගහපු අම්මයි මමයි ඔය ඉතින් යවි මමයි ඔය ඉතින් යාළුවෙකුයි මමයි අර පොඩි නංගි මම කට අරගෙන ඉඳලා ඉතින් ඔය ඉතින් අපේ අම්මා ගහපු ෆොටෝ එක ඔය ඉතින් වීඩියෝ ගන්න කිව්වම අපේ අම්මවත් වීඩියෝ කරන්න කරා ටික විනාඩි ඔය ඉතින් ගිරිහඬු සයිඩස් අපි නෙළුම් මල්ට මල්ලි දැම්මයි ඉතින් මම මෙහෙම තමයි ඉතින් මං ඉතින් පියාලමයි එන්නේ තම තීයකට දැන් ඉතින් අපි කොහොම තිත්ත නැහැ ඒක තිත්තේ ලා තමයි කිව්වේ පැත්තේ කියන්නේ දෙපැත්ත බෙද තාක මේ කොහොඹ කොළ ඇත්තටම අනිත් පැත්තේ හිර පැත්තෙන් තියෙන හින්දා තමයි ඉතින් දන්නේ පිළිමේ බුදු පිළිම මට මතක දැන් අස්නේ මට මතක අගෝස්තු ඔව් ගියේ ට්‍රිප් එක මතක නෑ ඉතිකට සෝරි කල් වෙලාවක් මං කිව්වේ නෑ ඉතින් මොන හරි අඩු ගතියක් තමයි කැමරා කරන්න පොහක් වෙනවා තව ටික දවසකින් අකිව්වා එතකොට ඔය වීඩියෝ ගේන්නවා ඉතින් ඔය තියෙන ලිම ගොඩ ඔය චෛත්‍ය ඇතුලේ තමයි ඔය තිම ලුම් මලකුන් ගණන් ගන්න එපා මේක එඩිට් කරන්න උන්දා මොළු එම ලස්සන නෑ දැන්ට මුහුදත් ඉන්න ඔබෙන් ගේ මගේ මිනිස්සක නායක දැන් ඔතන තමයි ඔය නන්නංකෝ ඔයාලට පෙන්නන්න මම පස්සේ ඔතන ඔය තිබ්බා
ඉතින් ඔය තියෙන්නේ අර මං කියපු කොහොඹ ගහ. ඕක තිත්ත නැහැ. හරි ඉතින් මේ මම සමහර ඔරපනේවත් ඇති බයිනේවත් ඇති ගණන් ගන්න එපා. මම එහෙම වීඩියෝ කරනට එහෙම කැමති නෑ මාව. හරි ඉතින් මං තාම අලුත් නේ. මම ඔයාලට කලිමුත් කිව්වා මේ සමා වෙන්න කෝල් එකක් ආවේ. කෝල් එකත් ඕකේ ඇහෙනවා. ඉතින් සෝරි වෙන්න ඕනේ. හරි එහෙනම් ඉතින් මෙතනින් එහාට ඉතින් මම කියන්නේ ඔයාලට ඉතින් බලන්න තමයි ඉතින් තියෙන්නේ. ඔය ඉතින් ඒකේ වටේ තමයි ඉතින් මම පෙන්නන්නේ. ඔතන කැලේ වගේ තමයි ඉතින් පේන්නේ ඔයාලට. පේන මෙතිනි කැලේ වගේ. ඔය තියෙන්නේ මුහුද පේනවා ඔතනට. ඔයාලට පේනවද දන්නේ නැහැ. අපිට පෙවුනා ඔතනට. ඒකේ පඩිපෙළ 100 ගණන්ද කොහෙද නගින්න තිබ්බා මට මතකයි. ඔය තියෙන්නේ ගලක්. මේක මට මතක නෑ නම් මොකද්ද කියලා. හරි ඉතින් අපි බීච් එකේ නෑව මං ඒව නම් ගන්න බැරි වුණා අමතක වුණා. ඒ වෙනකොට ෆෝන් එක ඕෆ් වෙලා වෙන්න ඕනේ ඔක්කොම වෙලා තමයි ඉතින්. ඔය ඉතින් මම නෙමෙයි අපේ අම්මා වීඩියෝ කරන්නේ. එයා කෙලින් අතට වීඩියෝ කරන්නේ. හරි. ඔය ඉන්නේ පිච්චමල් විහාරයේ. ඔතන එහා පැත්තේ ඉන්නේ ත්‍රිකුණාමලේ මුහුද තමයි. ඉතින් ඔය පේන මැදිනේ. ඔහොම ඉන්න පේයි දැන් ඔයාලට. ඔය තියෙන්නේ ඉතින් මුහුද. මුහුද දැක්කම මාර සතුටක් ආවේ. ඒ කාලේ ඉන්නේ මුහුද බැලුවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක වලට සුබ දවසක් බයි.